අයිබෝවන් ඔන්න අදත් අපි ලක්කරු බිස් ෆ්‍රයිඩේ තමයි මේ විදිහට ඔබ වෙනුවෙන් අරගෙන ඇවිත් ඉන්නේ. ඉතින් අදත් අපි මේ ජීවිතය ජයගත්ත ව්‍යාපාරිකයෙක් සම්බන්ධයෙන් කතා බහ කරන්න සූදානම් වෙනවා. ඉතින් ආරාධනා කරන ඔබට අද දවසේදීත් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. මේ ඔස්සේ බොහෝ දේ ඔබටත් ඔබේ ජීවිතයට එකතු කරගත හැකි වගේ අපි හැමදාමත් සහතික වෙනවා. ඉතින් අදත් ඒ පොරොන්දු ඒ විදිහට මිෂ්ට සිද්ධ කරන්න අපි සූදානම්. මේ කතාබහට යන්න කලින් මට පූර්විකාවක් විදිහට මෙන්න මේ වගේ දෙයක් කියන්න හිතුණා. මේ ලෝකයේ උත්සාහවන්ත බව, වීරියවන්ත බව තියෙනවා නම් කෙනෙකුට මොනවද කරන්න බැරි. ඇත්තටම කල්පනා කරලා බැලුවොත් අපි හැම කෙනෙකුගේම ජීවිතවල ඒ උත්සාහවන්ත මිනිසා, ඒ උත්සාහවන්ත ගැහැණිය, ඒ වීරියවන්ත මිනිසා, ඒ වීරියවන්ත ගැහැණිය අවදි කරගත්තොත් මොනතරම්නම් දේවල් අපිට කරන්න පුළුවන්ද? හැම වෙලාවෙම නෑ බෑ කියන වචන දෙක පාවිච්චි කරනව වෙනුවට අපිට සෑහෙන දුරක් යන්න පුළුවන්. ඒ කියන කතාව සනාථ කරපු කෙනෙක් එක්ක තමයි අද අපේ කතාබහ මෙලෙසින් බිස් ෆ්‍රයිඩේ දිගහරින්නට සූදානම් වෙන්නේ. එතුමා පිළිබඳව මම මෙන්න මෙහෙම හඳුන්වා දෙන්නම්. මයික්‍රෝ ජපාන් ලංකා කෝ ප්‍රයිවට් ලිමිටඩ් කළමනාකාර අධ්‍යක්ෂ ජයලත් ඒකනායක මහතා සමගින් තමයි අද අපේ කතාබහ අපි ගොඩනගන්න ලෑස්ති වෙන්නේ. අපි බොහොම ගෞරවයෙන් ඔබතුමන්ව පිළිගන්නවා. අයිබෝවන්. අද මේ කතා බහට එකතු වෙන ජයලත් මහත්මයා. එතකොට අපි කොතනින්ද මේ කතා බහ පටන් ගන්නෙ? පටන් ගන්න ඕනම ඔබතුමාගේ පුංචි කාලේ ඉඳලම. ගම්පලාත කොහෙද? අධ්‍යාපනය ලැබුවේ කොහෙද? මේ ආදී තොරතුරු වලින් අපේ කතා බහ පටන් ගමු. මගේ ගම්පලාත බදුල්ල දිස්ත්‍රික්කේ ලුණුගල හරිම සුන්දර පරිසරයක්, ඒ වගේම ස්වභාව ධර්මයන් ලෝකේ මම කිසිම තැනකට දෙවෙනි වෙන්නේ නැති සෞම්‍ය පරිසරයක් තියෙන, ඒ වගේම අහිංසක බොහොම නිහතමානී ආගන්තුකශීලී කමින් ඉහළ මිනිසුන් ඉන්න පැත්තක තමයි ඉපදුන එක. මං හිතනවා මේ මගේ ඉදිරි ගමනටත් ගොඩක් රුකුල් වෙන්න ඇති කියලා. අධ්‍යාපනය ලැබුවේ කොහෙද පුතුමා? අධ්‍යාපනය, මූලික අධ්‍යාපනය ලුණුගල මහාවිද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය කරලා ඊට පස්සේ විද්‍යා විෂයන් කරන්න බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයට ආවා. ඒ විදිහට තමයි එතනින් තමයි අධ්‍යාපන කටයුතු වලට කරගෙන ගියේ. දැන් අද වෙනකොට ලංකාවේ සාර්ථක ව්‍යාපාරිකයෙක් විදිහට ඔබතුමා කටයුතු කරන කෙනෙක්. දැන් එතනට යන්න කලින් අපි අර මුල මතක් කරගන්න එපා. ඒකට මුලින්ම මේ අඩිතාලමක් තමයි ඔය අපි ගම මතක් කරගෙන ඊට පස්සේ අධ්‍යාපනය ලැබපු තැන මතක් කරගෙන ආවේ. දැන් එතනින් එහාට මොනවද රැකියාව විදිහට කරන්නේ? මොන හරි කාහරි යටතේ වැඩ කරනවද? නැත්නම් ව්‍යාපාරිකයෙක් වෙන හීනේ උනන්දු පුංචි කාලේ ඉඳලම තිබුණාද? මට පොඩි කාලේ ඉඳන්ම තිබුණේ වෛද්‍යවරයෙක් වීමේ හීනය තමයි. ඒක ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් නිසා මට ඒක කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඒ ගැන මෑතක් වෙනකම්ම පොඩි කනගාටුවක් තිබුණා නැත්තේ නෑ. ඒ වුණාට නමුත් ජීවිතේ ඉහළට මේ අදහස මට පොඩි කාලේ ඉඳන්ම තිබුණා. ඒකට ඉතින් අපි අර තාත්තලාගේ ගුරුහරුකම් යටතේ කට්ටිය කිව්වේ සල්ලි වලට වැඩිය මනුස්සකම ලොකු කියන එක. ඉතින් මම ඒක පදනම් කරගෙන මගේ මුදල් හොයන ව්‍යාපාරික පැත්තත් සාධාරණ විදිහටම තමයි මේ දක්වාම කරගෙන ඉන්නේ. එතකොට අර තමන් තුළ ඉන්න ව්‍යාපාරිකයා අවදි වෙන්නේ මොන කාලෙද? මගේ ඇතුළේ ඉන්න ව්‍යාපාරිකයා කියන්නේ මම ව්‍යාපාරිකයෙක්මත් නෙමෙයි. මට කියන්නේ හැම පැත්තෙම දක්ෂකම් තියෙනවා. තිබුණත් මං හිතන්නේ ව්‍යාපාරික පැත්තට ඉබේම වැටෙනවා. මම උසස් පෙළ කරලා ගෙදර ඉන්න දවස්වල මගේ ජීවිතේක විනාඩියක් වුණාම නිකන් ඉඳලා නැහැ. එතකොට ගෙදර පොඩි අම්මලා කරපු කඩයක් තිබුණා. ඒකට ටික දාලා තිබුණා. එතන රුපියල් 300ක 350ක වගේ ප්‍රමාණයකින් නිකන් ටොපි සීනි බෝල ටිකක් තියාගෙන ව්‍යාපාරේ පටන් ගත්තා. අවුරුදු 1කමාරක් වගේ යනකොට, 2ක් වගේ යනකොට මං හිතන්නේ ඒක විශාල සාප්පුවක මට්ටමට දියුණු වුණා. ඒ කියන්නේ ග්‍රොසරි බඩු, සාප්පු බඩු හැම දෙයක්ම බොහොම මිල අඩුයි. ඊට පස්සේ තමයි ඒක දියුණු වුණායින් පස්සේ එතනින් එහාට මගේ ගමන යන්න ගම ප්‍රමාණවත් මදි. පහසුකම් මදි. ඊට පස්සේ තමයි කොළඹට එන්න තීරණය කරේ. එතකොට අර ගමේ හිටපු ඒ පුංචි කොළු ගැටයට තමන්ගේ කියලා දෙයක් ගොඩනගාගෙන යන ගමනේදී දැන් ඔබතුමා කිව්ව පුංචි තැනකින් පටන් අරන් ග්‍රොසරියක් දක්වා මම ව්‍යාපාරය දියුණු කළා කියලා. එතනින් එහාට කොහාටද යන්න හිතුනේ? දැන් කොළඹට එනවා කියන
අදහසාවහම ඇයි කොළඹට එන්න හිතේ මොකක් හරි අරමුණක් තිබුණද? නෑ පොඩි කාලේ ඉඳන්ම මම ව්‍යාපාරයට නම දැම්මේ මේක කවදා හරි ලංකාවට ගෙනියනවා පුළුවන් වුණොත් ලංකාවෙන් එතරටත් ගෙනියන කියන අදහසින් තමයි. ඒ නම දැම්මේ. ජයලත් සේල් කියලා දැම්මා. ඊට පස්සේ ඒක ඒ කියන්නේ මට අවශ්‍ය වුණේ ඒ නමේ පැහැදිලි අර්ථයක් නොතිබෙන්න ඕන. මේක ඇතුලේ තියෙන්නේ මොනවාද කියලා මිනිස්සු හොයන්න ඕන. ඒක කොළඹට අරගෙන ආවට පස්සේ ඒක මට පොඩි අඩුපාඩුවක් තියෙනවා. ජයලත් සේල් කියලා දාපුවාම ඒ ප්‍රමාණයට ඇති වුණාට මේ ප්‍රමාණයට මදි. ඒකේ ජයලත් පොඩි එස්සකුරක් අගට දැය ජයලත් සේල්ස් කියලා ඒක වෙනස් කරගත්තා. ඊට පස්සේ ඒක තමයි මම එතනින් තමයි දෙන්නේ කොළඹට ඇවිල්ලා දෙනසරේ ව්‍යාපාර කටයුතු පටන් ගත්තේ. කොළඹට ඇවිල්ලා මොනවද මුලින්ම අලෙවි කරන්න පටන් ගත්තේ? කොළඹට ඇවිල්ලා මම ගොඩාක් දේවල් කරා ව්‍යාපාර කටයුතු වලට. නමුත් අපේ පවුලේ සමාජිකයන්ගේ ආభాෂයත් එක්ක මුලින්ම වාහනවල ෆිල්ටර් වර්ග වෙන කට්ටිය ගෙන්නේවා අලෙවි කරන්න පටන් ගත්තා. අලෙවි කරන්න පටන් අරගෙන ඒක බොහොම සාර්ථක කරගෙන ගියා. අන්තිමට ලොකුම ෆිල්ටර් රේන්ජ් එකක් මගේ ළඟ තිබුණා. ඊට පස්සේ වාහන 6-7ක් ප්‍රමාණයට වගේ දියුණු කරගත්තා. ඒක මොකද ව්‍යාපාරේ මම දියුණු කරන්න උත්සාහ කරේ නෑ. මගේ ව්‍යාපාරේ දියුණු කරගත්ත එකේ එකම රහස තමයි මම කවදාවත් ව්‍යාපාරේ දියුණු කරන්න උත්සාහ කරේ නෑ. දියුණු වෙන්න ඇරියා. මොකද ව්‍යාපාරය දියුණු කරනවා කියන එකේ දියුණු වෙන්න ඇරිනවා කියන එකේ විශාල වෙනසක් තියෙනවා. විශාල වෙනසක් තියෙනවා. දියුණු කරන්න හදන හැම අවස්ථාවකම බොහෝ දිනෙකගේ ව්‍යාපාරය වැටෙනවා. නමුත් දියුණු වෙන්න අරින එකේ ව්‍යාපාරය වැටෙන්නේ නැහැ කවදාවත්. මොකද ඒක අත්දැකීම් තුලින් දැන් අපි බීජයක් පැල කරායින් පස්සේ ඒක ඉබේමනේ ඒක හැදෙන්නේ. ඒ ක්‍රමයටම තමයි ව්‍යාපාරයක් ඉබේ දියුණු වෙන්න අරින්න ඕන. එතකොට කාලය ගෑවෑමෙන් අපි පරිණතභාවයත් එක්ක තමයි මේ ව්‍යාපාරය දියුණු වෙන්නේ. එතකොට අත්දැකීම් අපිට ලැබෙනවා. ඒ ලැබීම තුළින් අපේ ව්‍යාපාරය ඇදහැරීම අවස්ථාව බොහෝ දෙනාට අඩුයි. ඒ විදිහට පටන් ගත්ත ගමන ඇතුලේ තමන්ගේම කියලා සන්නාමයක් නිර්මාණය කරගන්න උත්සාහ කරනවා. දැන් ඔබතුමාගේ ආයතනය හරහා මොන වගේ සේවාවක්ද පාරිභෝගික ජනතාවට ලැබෙන්නේ? අපි ඒ ගැන මතක් කරමු. මගේ දැනට මගේ ආයතනයෙන් වාහන සම්බන්ධව තමයි වාහන වලට අවශ්‍ය කරන ඒ කියන්නේ වාහන ඩීටේලින් වලට අවශ්‍ය කරන දේවල් තමයි මගේ ආයතනය තුලින් ලංකාවට මම සැපයුම් කටයුතු කරන්නේ. ඉතින් ඒක පටන් ගත්තේ මොකද ලංකාවේ වාහන අලුත් වාහන ලෝකෙ නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරනකොට පැරණි වාහන වෙනුවට අලුත් කියන්නේ මේ අලුත් තාක්ෂණයෙන් යුත් වාහන, සෙන්සර් තියෙන වාහන, ඊට පස්සේ පරිගණක සම්බන්ධ කරපු වාහන ලෝකේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒවා ලංකාවට ලෝකේ නිෂ්පාදනය කරන හැම අලුත් වාහනයක්ම කෙටි කාලයක් ඇතුළත ලංකාවට එනවා. ඉතින් ඒවා වතුරෙන් ඒ සෙන්සර් තියෙන වාහන පරිගණකගත කරපු වාහන වතුරෙන් එන්ජින් එක පිරිසුදු කරන්න බෑ. ඉතින් අවුරුදු 3-4 වගේ කාලයක් ලංකාවේ මුළු වාහනේම එන්ජින් එක පිරිසුදු කරන්නේ නැතුව අනිත් වාහන ඔක්කොම පිරිසුදු කරා. එතකොට මේක මට ඇහැට අහු වුණා මෙහෙම ගැටලුවක් තියෙනවා කියන එක. ඒකට ඒකට විසඳුමක් විදියට මම ලංකාවේ පළවෙනි එන්ජින් ඩිග්‍රීසර් එක ලංකාවට හඳුන්වලා දුන්නේ H2L කියන සන්නාමයෙන් මම තමයි. H2L මං හිතන්නේ අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනන සහ වැළඳගෙන ඉන්න පාරිභෝගික විශාල පිරිසක් ඔබතුමා වටායි. ඔව් වාහනේ සාමාන්‍යයෙන් මාසිකට අඩුම වාහන කොහේ හෝ තැනක ලංකාවේ වාහන 20000කට ආසන්න ප්‍රමාණයක් මගේ නිෂ්පාදන වලින් තමන්ගේ කටයුතු සේවාවන් ලබා ගන්න කටයුතු කරනවා. ඒක දැන් ඔබතුමා හරි සතුටින් ආඩම්බරෙන් කියනවා. හැබැයි දැන් මේ දක්වාපු ගමන ඔය කියන තරම් පහසු ගමනක් නෙවෙයිනේ. නෑ ඒ ගමන නම් ඉතින් එච්චර පහසු ගමනක් නෙමෙයි. ඒ අපහසු ගමන අපි කතා කරන්න ඕන. මොකද දැන් මේ වෙලාවේ වුණත් වැඩසටහන අහගෙන ඉන්න කෙනෙකුට බලාගෙන ඉන්න කෙනෙකුට මං හිතන්නේ මේ කතාව හරි වැදගත් වෙනවා. අර ඔබතුමා කිව්වා මේක පහසු ගමනක් නෙවෙයි, මට වැටෙන්න සෑහෙන්න තැන් තිබුණා සහ පසුබෑමට ලක් වෙන්න පුළුවන් තැන් සෑහෙන්න තිබුණා. අන්න ඒ කතාව අපි කතා කරගෙනම යන්න ඕන. අපිට අභියෝගයද ඔබතුමාට එල්ලුණා? ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම කෙනෙකුට යන්න නම් ගමනක් යන්න පැහැදිලි ඉලක්කයක් තියෙන්න ඕන ඕනම කෙනෙකුට. දැන් ඒ ඉලක්කයට යන පැහැදිලි මාවතක් තියෙන්න ඕනේ. ඊට අමතරව දැඩි ආත්ම ශක්තියක් සහ අධිෂ්ඨානයක් තියෙන්න ඕන. ඒ ඔක්කොම තිබිලත් කැපවීම තියෙන්න ඕනේ.
ඔය සියලු දේවල් ටික එකතු වුණාට පස්සේ තමයි අපිට අපේ ගමන යන්න පුළුවන්. ඒ එකක් හරි මගදී නතර වුණොත් අපේ ගමනත් මගදී නතර වෙනවා. ඒ ටික එකට සංකලනය කරගෙන තමයි මගේ ගමන ගියේ. අනිත් එක ඊළඟ දේ තමයි අපිට සමාජයට සේවයක් කරනවා නම් අපි කරන ව්‍යාපෘතියෙන් අපි කරන රැකියාවෙන්ම පමණයි අපිට සමාජයට සේවයක් කරන්න පුළුවන්. මොකද වෙනත් දෙයකින් අපිට සමාජයට සේවයක් කිරීම හැකියාව අඩුයි. අපි කරන හැම රැකියාවකින්ම හැම කෙනෙක්ගෙන්ම සමාජයට සේවයක් කරන්න පුළුවන්. ඉතින් මගේ කරන ව්‍යාපාරය තුළින් මට සමාජයට සේවයක් කරන්න පුළුවන් සමාජයට නියම ප්‍රමිතියෙන් යුතු දේවල් සැපියොත් පමණයි. ඉතින් මම ලෝකෙ කිසිම දෙයකට ලෝකෙ මොනම දියුණු රටක නිෂ්පාදනයකුටනත් දෙවෙනි නොවන අයුරින් ලංකාවේ පාරිභෝගිකයන්ට මිලදී ගන්න පුළුවන් විදිහට ඉහළම ප්‍රමිතියෙන් යුතු දේවල් නිෂ්පාදනය කරලා ලංකාවට දීලා මම සතුට වෙනවා. මට මුල් අවදියේ ඒවා වෙළඳපළට ගෙන යන්න බැරි වුණා. මොකද මේ සන්නාමය දන්නේ නැහැ. මේක ප්‍රමිතිය දන්නේ නැහැ. ඔව් දැන් මට එතනටත් එන්න වුණා කොහොමද මේ අමාරු ගමනේ අර පළවෙනි පියවර තියනකොට දැන් ඔබතුමා කියනවා මේක මම බලාගෙන හිටියා. මෙතන ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අලුත් වාහනවලට මේ දේ හඳුන්වලා දෙන්න ඕන. හැබැයි දැන් මේක මුලින්ම මිනිස්සු පිළිගනීද? දැන් උතනක් තියෙනවනේ ගැටලුවක්. එකපාරටම දන්නේ නැති දෙයක් අපි පාරිභෝගිකයෝ විදිහට මිලදී ගනීද? එතනින් එහාට ගියාම මේක අපිට හොඳයිද? අපිට එහෙම තහවුරු කරගන්න හැකියාවක් නැහැ මේක භාවිත කරන්න නැතුව. හැබැයි අවදානමක් ගන්න කැමතිත් නැහැ කෙනෙක්. අවදානමක් ගන්න කැමති නැහැ. ඒකට මම පොඩි උපක්‍රමයක් පාවිච්චි කරා. මොකද මගේ හැම නිෂ්පාදනයකටම කාර්මික හා තාක්ෂණ ආයතනයේ සහතියක් ගත්තා වෙළඳපළට නිකුත් කරන්න කලින්. ඊට අමතරව හැම නිෂ්පාදනයක්ම මාස 6ක් ප්‍රායෝගිකව මම පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි සහතිකයට දාන්නේ. ඒ සහතිකයත් එක්ක තමයි මම වෙළඳපළට ගියේ. ඊට අමතරව ව්‍යාජ නිෂ්පාදන කරන අය ඒකට අදාළ මාපක තියෙනවා. ඒවා එකක්වත් අරගෙන වෙළඳපළට යන්නේ නැහැ. ඉතින් ඊට අමතරව මම ඒ වගේ කියන්නේ මේව මනින උපකරණ අරගෙන ග්‍රැවිටි එක මනින උපකරණ සහ ඒකේ නිවැරදිතාවය මනින උපකරණ සමග මේ සහතික අරගෙන ගියායින් පස්සේ පාරිභෝගිකයන්ට අලුත් කියලා ලොකු ගැටලුවක් ඇති වුණේ නැහැ. දැන් ඒතකොට මුලින්ම ওই ටික අරගෙන කොහාටද ගියේ? කවුරු හරි මුණ ගැහෙන්න ගියාද? නැත්නම් ආයතන වලට ගියාද? ඔබතුමා තනියමද ගියේ? නැත්නම් පිරිසක් එකතු කරගත්තද? නෑ මුලින්ම ව්‍යාපාර කටයුතු මම තනියම තමයි කරගෙන ගියේ. ඉතින් යනකොට ඒත් ප්‍රතික්ෂේප කරපු අවස්ථාවල් ගොඩක් තිබුණා. සමහර දේවල් අවුරුදු 2ක් විතර යනකම් අපේ ආයතනයේ තියෙන H2L සන්නාමයෙන් යුතුව මේ කූලන්ට් එකක් ඒ කූලන්ට් පොඩ්ඩක් මිල වැඩි. ඉතින් අවුරුද්දක් යනකම් මට 1 ලීටරයක්වත් විකුණ ගන්න බැරි වුණා. එතකොට හිතුන්නේ නැද්ද නිකන් මේ වැඩේ හරියන එකක් නෑ කියලා? අවුරුද්දක් විතර දැන් විකුණ මනස කඩා වැටෙන දේවල් තිබුණා. නමුත් මට බැරි වෙයි කියන අදහසක් තිබුණේ නැහැ. මට ඕනි මම හෙව්වේ මේක කොහොමද මෙයාට විකුණන්නේ? මෙයාට විකුණන්න මොකද්ද තියෙන ක්‍රමේ? ඉතින් මගේ දැඩිව තිබුණා මෙතන තියෙන එකම ප්‍රශ්නේ තමයි සන්නාමයේ අලුත් බව නිසා තමයි ගන්න නැත්තේ. ඉතින් මේක කවදා හරි අවුරුදු 5කින් හරි මේක මම සමාජයට අරගෙන ගියොත් මේවා මේ ප්‍රමිතියෙන්ම කවදා හරි ගන්නවා කියන දැඩි විශ්වාසය මට තිබුණා. හොඳයි මම මේ කතා බහේ ඔබතුමාගේ අහපු වචන කීපයක් තියෙනවා. ප්‍රමිතිය කියන වචනේ හැමතැනම කියවුණා. ඔබතුමා ප්‍රමිතියට කොයිතරම් තැනක් දෙනවද? ප්‍රමිතියට තමයි මම දෙන පළවෙනි තැන දෙන්නේ. ඒක ලෝකේ නිෂ්පාදනය කරන අංක 1 දේ තමයි ප්‍රමිතිය. ආයතනයක වුණත්, රජයක වුණත්, නිෂ්පාදනයක වුණත්, ගොවිතැනක වුණත් අංක 1 ප්‍රමිතිය. ඒ ප්‍රමිතියට යටත් අනිත් හැමදේම. ප්‍රමිතිය ඉහළයි නම් අපේ දේ මිල කිරීමෙත් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. අපි අවබෝධයක් දෙන්න ඕනේ අපේ නිෂ්පාදනවල සහ අපේ සන්නාමයේ තියෙන ප්‍රමිතිය පිළිබඳ ලෝකයට දැනුම් දීම පමණයි කරන්නේ. ලෝකයේ ප්‍රමිතිය අපේ සන්නාමයේ තියෙන ප්‍රමිතිය ගැන විශ්වාස කළායින් පස්සේ අපිට භාණ්ඩ මිල කිරීමේ ගැටලුවක් එන්නේ නැහැ. ඉතින් මම නිෂ්පාදනයේ ප්‍රමිතිය ගැන තමයි ඒක. මොකද ඒක අපේ යුතුයකමක්. මොකද අපි අපේ නිෂ්පාදන අපි සපයන්නේ ලෝකේ තියෙන මිල අධිකම වාහනවලට. ලෝකේ තියෙන මිල අධිකම වාහන ලංකාවට නිෂ්පාදනය කරලා සුළු කාලෙකින් ලංකාවට එනවා. මගේ නිෂ්පාදන ගොඩක් යන්නේ නවීකරණය වුණ නවීන මිල අධිකම වාහන වලට තමයි. මේ මිල අධිකම වාහන වලට අපේ නිෂ්පාදන වලින් වෙන හානිය ඇත්තටම පාරිභෝගිකය දන්නේ නැහැ. සමහරලාට ඒ අපේ නිෂ්පාදන අරගෙන ඒවා සේවා සපයන
සැපයුම්කරුව දන්නෙත් නෑ ඒ වගේ වාහනයට වෙන හානිය. නමුත් සමහර නිෂ්පාදනකයන් ඉන්නවා කිසිම දැනුමක් උගත්කමක් නැතුව නිෂ්පාදන මුදල් සෙවීමේ අරමුණින් පමණක් නිෂ්පාදනය කරලා වෙළඳපළට ඉදිරිපත් කරන අය. ඒ නිෂ්පාදකයෝ දන්නෙත් නෑ ඒ වගේ වාහනයට වෙන හානිය. නමුත් මම අපේ ආයතනයේ නිෂ්පාදන කරන හැම නිෂ්පාදනයක් සම්බන්ධවම ලෝකේ ඉහළ නිෂ්පාදනවල ප්‍රමිතිය සහ මගේ නිෂ්පාදනවල ප්‍රමිතිය සහ පහළම නිෂ්පාදන ප්‍රමිතිය ඒ හැම එකක් මම දන්නවා. ඒතර මම දන්නවා මගේ නිෂ්පාදන තියන්න පුළුවන් ලෝකේ උඩද යටද මැදද කියන එක. ඒක දැනගෙන තමයි හැම නිෂ්පාදනයක් පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒකෙන් වාහනයට යන හානිය හැම දෙයක්ම අධ්‍යයනය කරනවා. ඉතින් උපරිම හානියක් නොවන ආකාරයෙන් තමයි ලෝකෙ තියෙන ඉහළම ප්‍රමිතියට තමයි මගේ ස්ටුවල් නිෂ්පාදන මම වෙළඳපළට ඉදිරිපත් කරා. මම හිතන්නේ හැම කෙනෙකුටම හරි වැදගත් කාරණාවක් එතුමා හරහා යොමු වෙනවා. මොකද ප්‍රමිතිය කියන කාරණාව දැන් අර ඔබතුමා කිව්වේ මේ පටන් ගත්ත තැන ඉඳලා ඒක පවත්වාගෙන යාම කියන එක අපේ රට තුල හරි අඩුයි. අපි දකින්න ඕන කෙනෙක් මුල්ම කාලේ නම් හරි උනන්දුවෙන් ප්‍රමිති සහතික ගන්න ඒ කටයුතු කරන හැබැයි කාලයත් එක්කම එක්කෝ එයාගේ ලාභ පරමාර්ථයන් ඉහිර යාමත් එක්ක ගොඩක් වෙලාවට ඔය කියන ප්‍රමිතිය ටික ටික අඩු වෙනවා දවසින් දවස. ඒ කියන්නේ ගොඩක් මිනිස්සුන්ට ප්‍රමිතිය ගැන අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ. ගොඩක් කට්ටිය කරන්නේ ඒ කියන්නේ මේ ආදායම් මාර්ගයක් සඳහා විතරයි තමන් කරන වෘත්තිය කරන්නේ. එතකොට ඒක ටික කාලයක් කරලා ඒකට ප්‍රමිතියක් අවශ්‍ය නැහැ. මුදල් ටික හම්බ කරගෙන ඒක හරියන්නේ නැත්නම් වෙන දෙයකට යනවා. ඉතින් නමුත් අර ලොකු දීර්ඝ කාලින වශයෙන් ව්‍යාපෘතියක් විදිහට කරනවා නම් අපේ අදහසක් තියෙනවා නම් අපේ බලාපොරොත්තුවක් තියෙනවා නම් රටට යම්කිසි සේවයක් කිරීමට ඕන කෙනෙකුට දෙන්න පුළුවන් මේ හොඳ ප්‍රමිතියෙන් යුතු දේවල් රටට. දැන් පළතුරු වලට එන්නේ ඒක ලංකාවේ පළතුරු ලෝකේ තියෙන හොඳම රස පළතුරු තියෙන ලංකාවේ. ලංකාවේ නමුත් අපිට ලංකාවේ තියෙන රස නැතිම පළතුරු දැන් ලංකාවේ තියෙන්නේ. මොකද ඒකට හේතුවත් ප්‍රමිතිය කියන එක නැතිකම. මොකද පළතුරු පැහෙන්න අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා, ගහක තියෙන්න අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ලංකාවේ ප්‍රමිතිය නැති නිසා පැහෙන්න කලින් මේ පළතුරු කඩා ගන්නවා තරඟකාරීත්වය නිසා. ඒ කියන්නේ පාරිභෝගිකයට හොඳ දෙයක් දීමේ අදහස නැහැ. මේක කොහොම හරි මුදල් කර ගැනීම අදහස පමණයි තියෙන්නේ. තරඟකාරීත්වය නිසා වෙන කෙනෙක් කඩාගෙන යන්න කලින් තව කෙනෙක් කඩලා කාබයිඩ් ගහලා ඉදවලා වෙළඳපළට දානවා. ඒ වගේ ප්‍රමිතියෙන් තොර කිසිම දෙයක් මං හිතන්නේ ඒක ඔබ වුණත් පිළිගන්නවා ඇති ලෝකේ පැවැත්මට හානි කරයි කියලා. අනිවාර්යයෙන්ම. ඉතින් මං හිතන්නේ මේ කරුණු හරහා අපිට හිතන්න දේවල් මතක් කරලා දෙනවා. ඉතින් ඒ තමයි අපේ වැඩසටහනේ තියෙන වටිනාකම. ලක්රු බිස් ෆ්‍රයිඩේ කියලා කියන්නේ හැමදාමත් අපි හරි දෙයක් හොඳ දෙයක් හරි විදිහට කරන විදිහ හැමදාමත් ඔබත් එක්ක මේ විදිහට බෙදා හදා ගන්නවා. එලෙසින් අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මයික්‍රෝ ජපාන් ලංකා කෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමන් ජයලත් ඒකනායක මහතා. H2L කියන සන්නාමය එතුමා තමයි ලංකාවට හඳුන්වා දුන්නේ. ඒ හරහා සර්ෆේස් ඩිග්‍රීස් ඒ වගේම කූලන්ට් වර්ග එතුමා හඳුන්වලා දුන්නා. ඉතින් ඒකත් එක්කම දැන් ඔබතුමා දැන් බොහෝ කාරණාවන් පැහැදිලි කරා. ඕනෑම වාහනයකට මේව භාවිත කිරීම දැන් ඔබතුමා කිව්වා මිලාදික වාහන වලට තමයි වැඩිපුරම මේව භාවිත වෙන්නේ කියලා. ඊට අමතරව ඕනෑම වාහන වලට මේක භාවිත කිරීම ඕනෑම වාහනයකට මේක භාවිත කරන්න පුළුවන්. නමුත් අපි වැඩිපුර ආරක්ෂා කරගත යුත්තේ නවීන වාහන. ඒක නිසා තමයි අපි මොකද ගොඩක් අයට ගැටලුවක් තියෙනවා නවීන වාහනවලට මේවා පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. නමුත් අපි හඳුන්වලා දීලා තියෙන නවීන වාහනවලට තමයි. දැන් මේ හඳුන්වා දීම කියන කාරණාව සහ අර නවීනත්වයේ කියන කාරණාව ඔබතුමා කොහොමද ඒක හඳුනාගන්නේ? අපි දන්නවා දැන් මේ සමාවෙන්න ඕන නමුත් අර අපි තරුණයෝ තමයි ටිකක් යාවත් කාලීන වෙන්නේ. ඔබතුමා කොහොමද මේ සමාජයත් එක්ක ආර්ථිකයත් එක්ක වටපිටාවත් ඔබතුමා කොහොමද යාවත් කාලීන වුනේ? ඒක මෙහෙමයි. අධ්‍යාපනය කියන එක හැම මොහොතකම යාවත් කාලීන විය යුතු දෙයක්. මොකද අලුත් නිෂ්පාදන නිතර ලෝකෙ නිෂ්පාදනය වෙනවා. අපි ඒවත් එක්ක යාවත් කාලීන වීම උනේ නැත්නම් අපේ ව්‍යාපාර කටයුතු කවදාවත් ඉදිරියට ගෙනියන්න බෑ. ඒක නිසා නිතර අපි අධ්‍යයනය කරන්න ඕනේ, නිතර සොයා බලන්න ඕනේ. අපේ දැනුම නිතරම යාවත් කාලීන කරගන්න ඕනේ. ඒක නැවතුන දාට අපි පරද්දලා තව කෙනෙක් ඉස්සරහට යනවා.
හරි වටිනව මේ කතා බහ. ඒ නිසා තමයි ඔබට මතක් කළේ අද මේ කතා බහත් එක්ක එකතු වෙන්න කියලා. දැන් අපි දැන් බොහෝ දේ මේ කතා බහේ තුල කතා බහ කරපු නිසා තව තියෙනවා අපිට පැහැදිලි කරගන්න. අර ඔබතුමා කිව්වා මේ අපේ රට ඇතුලේ ගැටලුවක් තියෙනවා ව්‍යාපාරිකයින්ට. ව්‍යවසායකයන්ට නැගී සිටින්නට තියෙන අවස්ථාවන් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ හැමදාම ලක්කරු බිස් ෆ්‍රයිඩේ හරහා සම්බන්ධ වෙන බොහෝ ව්‍යාපාරිකයන්ට තිබුණා මේ එකම කතාව. ඔබතුමා මොකක්ද මේ ඔස්සේ දකින්නේ සහ ඇත්තටම අපේ රටේ නැගී සිටින්නට උත්සාහ කරන ව්‍යාපාරිකයෙකුට අවස්ථාවක් නැද්ද? මොකක්ද ගැටලුව? එහෙම ඇත්තරම ලංකාවේ ඇතුලේ නැගී සිටින්න උත්සාහ කරන ව්‍යාපාරිකයෙකුට කිසිම සහයෝගයක් කිසිම තැනක් විසින් දෙන්නේ නැහැ. මම හිතන්නේ ව්‍යාපාරිකයෙකු විතරක් නෙවෙයි නැගී සිටින්න උත්සාහ කරන ක්‍රීඩකයෙකුට, ගොවියෙකුට කිසිම කෙනෙකුට නැගී සිටින්න අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. මොකද ඒක ප්‍රධාන වශයෙන් කළ යුත්තේ රජයක් විසින්. දැන් වෙන දියුණු රටවල රජයක් විසින් ඒ දේ කරනවා. නමුත් ලංකාවේ ඒ දේ කරන්නේ නැහැ. රජයක් දකින්නේ නිෂ්පාදකයෙක් තමන්ගේ ජීවනෝපාය සඳහා ඒක කරගන්න කෙනෙක් විදිහට පමණයි. නමුත් රටක ආර්ථිකය ගොඩනගන්නේ නොගොඩනගීමේ පළවෙනි පුරුක තමයි ව්‍යවසායකයා. ඕනම රටක කර්මාන්ත දියුණු වෙන තරමට තමයි ඒ රටට ආර්ථිකය එන්නේ. විදේශ විනිමය රැකෙන නිසා විදේශ විනිමය උපය ගන්න පුළුවන් දේශීය කර්මාන්ත දියුණු වෙන තරමට. ඒක දැනට මේ තාක් පැවති කිසිම රජයක් ඒක අවබෝධ කරගෙන නැහැ. රජයක් විසින් නිෂ්පාදකයන්ට ව්‍යවසායකයන්ට සහ මේ සහයෝගය දෙනවනම් ඒ කට්ටියගේ ප්‍රශ්න විසඳලා දෙනවනම් විවිධාකාරී උපකාර කරනවනම් අපිට පුළුවන් ලෝකේ ඕන රටක් එක්ක ගිහිල්ලා තරඟ කරන්න. ඒක රජයක් විසින් දෙන්නේ නැහැ. ඒ දේ හදලා දෙන්නේ නැහැ. මොකද රජයේ නිලධාරීන්ට තා රජයේ කරන අයට ඒ නෙත ගැටිලා නැහැ කියන එක තමයි ඒ ඔය හැම දිනාටම තියෙන ප්‍රශ්නේ. මට හිතන්න තියෙනෙත් ඒක. ඒ නිසා මේක පහසු ගමනක් නොවේ. නමුත් ඒ පහසු ගමන අපහසුවෙන් වුවත් අද වෙනකොට ඔබතුමා ඇවිල්ලා තියෙන බොහෝ දුර මේ වෙනකොට සහ දැන් ඔබතුමා දැන් අපි කතා බහ කරපු පූර්වයේදී කියපු දෙයක් තමයි මගේ නිෂ්පාදන ලංකාව තුල ඔන්න මම දැන් යම් විදිහකින් ව්‍යාප්ත කරලා තියෙනවා. දැන් මට තියෙනවා ඉලක්කයක් ඊළඟ ඉලක්කය මගේ ජාත්‍යන්තරයේ ජය ගැනීම. ලෝකයට මගේ නිෂ්පාදන අරගෙන යාම. ඊළඟ සැලසුම මොන ආකාරයෙන්ද තියෙන්නේ ඔබතුමා? ඔව් දැන් මගේ ඊළඟ සැලසුම තියෙන්නේ මේ මොකද අපි ගොඩක් ලංකාවේ මහන්සි වෙනවා මේක ව්‍යාප්ත කරගන්න. නමුත් අර කිසිම සහයෝගයක් නැති නිසා අපි එකතැන නැවතිලා ඉන්නේ. මං හිතන්නේ රජයක් විසින් වුණත් අපි වගේ කෙනෙක් ඉන්නවද කියලා දන්නේ නැති තරම්. දැන් වෙන රටක එහෙමනම් එහෙම නැහැ. නමුත් ඒවට දැන් අපි විදේශයකට ගිහිල්ලා අපි ඒ රටේ ආයෝජනය කරලා අපි ව්‍යාපාරයක් ඇරියොත් දැන් මම යන්න හිතාගෙන ඉන්න රටේ ඒ රටේ ව්‍යාපාරයක් ඇරිය පමණින් ලියාපදිංචි කරලා ඇරිය පමණින් අපිට බ්‍රෑන්ඩ් වූ වාහනයක් නිෂ්පාදන මිලට ගන්න පුළුවන් පොලියකින් තොරව. රජය විසින් අනුමැතිය ලබා දෙන ඒ වාහනේ දෙන්න. එච්චර ඒ රටක් නිෂ්පාදකයට සලකනවා. නමුත් මම බලාපොරොත්තු වෙනවා විදේශ රටක ගිහිල්ලා මේ නිෂ්පාදන කටයුතු පටන් ගන්න ඩුබායි රට තෝරගෙන තියෙනවා. නුදුරු අනාගතයේ නිෂ්පාදන කටයුතු එහෙ කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ලංකාවට මේ කියන නිෂ්පාදන අහිමි වෙන්නේ නැහැනේ. ලංකාවට නිෂ්පාදන අහිමි වෙන්නේ නැහැ. මං හිතන්නේ ලංකාවට තව ටිකක් මිල අඩුව ගන්න පුළුවන් වෙයි. මොකද අපි එහෙම මෙහෙට ආනයනය කරලා නිෂ්පාදනය කරලා නැවත රීඑක්ස්පෝර්ට් කරනවට වැඩිය එහෙ නිෂ්පාදන වියදම කරලා මේ රටට එව්වොත් මං හිතන්නේ පාරිභෝගික මීට වැඩි ටිකක් මිල අඩුව ගන්න පුළුවන් වෙයි නිෂ්පාදන. ඔය කියන්නේ අමුද්‍රව්‍යත් එක්ක එන ගැටලුව නේද? හොඳයි. එතකොට අර ඒ ගොඩක් ප්‍රශ්න වලට අපිට උත්තර හොයාගන්න පුළුවන් මේ විදිහට. දැන් ඔබතුමා අපි දන්න අපේ වැඩසටහන බොහෝ දෙනෙක් අහනවා සහ ලක්කුරු රේඩියෝ ඩේලි අපි YouTube නාලිකාව හරහා නරඹනවා බොහෝ දෙනෙක්. කෙනෙකුට ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම උපදෙස් මොකක්ද? ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙකුට දෙන්න හොඳම උපදේශය තමයි තමන් තෝරගන්න ඕනේ තමන් ආසම දේ. තමන් ආසම දෙයක් වෙන්නේ ඒක තමන් දන්නේ දේ. තමන් නොදන්න දෙයකට කෙනෙක් ආස වෙන්නේ නැහැ. ඉතින් තමන් ආසම දේ තෝරගත්තම තමන් දන්න දේ තෝරගත්තම එයාට ඒ ගමන යෑම පහසුයි. ඊට පස්සේ අපි ඒ දේ තෝරගෙන ගොඩක් දෙනෙක් කරන්නේ අපි ව්‍යාපාරයක් පටන් ගත්තා නම් ව්‍යාපාරය කලින් කිව්වා වගේ ව්‍යාපාරي ඉබේ දියුණු වෙන්න දෙන්න ඕන. ව්‍යාපාරي දියුණු කරන්න හොඳ නැහැ. ව්‍යාපාරي දියුණු කරනවා කියන එකේ තේරුම අපි මේ මාසේ ව්‍යාපාරය පටන් ගත්තා.
ඊළඟ මාසේ රුපියල් ලක්ෂ 25ක තියක ලෝන් එකක් දානවා. ඊට පස්සේ තව ලෝන් එකක් දාලා බිල්ඩින් එක හදනවා. තව ලෝන් එකක් දාලා අපි බඩු ගේනවා. තව ලෝන් එකක් දාලා වාහනයක් ගන්නවා. ඒක ව්‍යාපාරයේ තුලින් උපයන සල්ලි වලින් කරන වැඩක් නෙමෙයි. ව්‍යාපාරය කුඩාවට පටන් අරගෙන ව්‍යාපාරය තුලින් සොයා ගන්න මුදල් වලින්ම ව්‍යාපාරයට ආයෝජනය කරලා ඒක දියුණු කරගෙන යාම තමයි ව්‍යාපාරයේ දියුණු වෙන්න හරිනවා කියන එක. බලෙන් දියුණු කරනවා කියන එක තමයි අර ක්‍රමය. ඒකයි දියුණු වෙන්න හරින එකයි දියුණු කිරීමේ තියෙන පැහැදිලි වෙනස. දියුණු කරන්න උත්සාහ කරන හැම අවස්ථාවකම බොහෝ වෙලාවට වැටෙනවා. දියුණු වෙන්න හරින එක අත්දැකීම තුලින් තමයි වෙන්නේ. පියවරෙන් පියවර යෑමක් තමයි වෙන්නේ දියුණු වීමට හරින එක. ලංකාවේ ඉන්න මං හිතන්නේ ලෝකේ ඉන්න හැම ව්‍යාපාරිකයෙක්ම ඉබේ දියුණු වෙච්ච අය. ව්‍යාපාරي ඉබේ දියුණු වෙන්න ඇරිය අය. එක්තරා මට්ටමක් පැන්නට පස්සේ අපිට පුළුවන් අර යන ප්‍රමාණය වේගය මදි නිසා දියුණු කරන්න. එතකොට අපි ඒ සුසුකමට ඇවිල්ලා ඉවරයි. පරිණතභාවය ලැබලා ඉවරයි. ඉතින් අලුතෙන් පටන් ගන්නවා නම් කෙනෙක් එයා Taman නොදන්නා විෂයක් පස්සේ යන්න නැතුව Taman ආසම කරන Taman දන්නම විෂයකින් පටන් අරගෙන ඒ ව්‍යාපාරي දියුණු වෙන්න අරින්න ඕනේ. ලොකු අර්ථයක් තියෙනවා දියුණු කරන්න එපා කියන එකයි දියුණු වෙන්න අරිනවා කියන එකයි. ඒක මම කිව්වට වැඩිය තව ගොඩක් හිතලා දැනුම් තේරුම් ගන්න ඕන දෙයක්. දැන් ජීවිතයට බාධා අභියෝග එනවා කියන එක 아무තු දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි ව්‍යාපාරයකටත් ඒ විදිහටම බාධාවන් අභියෝග ඕනෑ තරම් වෙනවා. දැන් අර පහුගිය කාල සීමාව අපි කවුරුත් හිතුවේ නෑනේ COVID-19 වගේ වසංගතයක් එයි. ඊට පස්සේ රටම වැහෙන තත්වයකටපත් වුණා. අපිට අපේ දේවල් කරගන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ගොඩාක් වෙලාවට තමන් පටන් ගත්ත ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න බැරුව වැසුණු ව්‍යාපාර ඕනෑ තරම් අපේ රටේ තියෙනවා. ඉතින් බොහොම අවාසනාවන්ත විදිහට කනගාටුදායක විදිහට අභියෝගාත්මක කාලවල කොහොමද ඇත්තටම අපි මේ සියල්ලක්ම දරාගෙන ඉන්නේ, කොහොමද අපි මේ ටික අල්ලගෙන ඉන්නේ? ඔබතුමාලගේ ඒක නම් ඇත්තටම ගොඩක් හොඳ ප්‍රශ්නයක් මම හිතන්නේ. මොකද මම කිව්වා මම එකපාරක් ව්‍යාපාරي වැටෙනවා කියලා. එයා එකපාරක් ව්‍යාපාරي වැටෙන කෙනෙක් දෙවෙනි පාරේ ව්‍යාපාරي වැටෙනවා කියන්නේ ආයෙ නොකියාව. එකපාරක් වැටුණාට පස්සේ දෙවෙනි පාර මම ආයෙ කවදාවත් වැටෙන්නේ නැති වෙන්න මගේ අත්තිවාරම හොඳින් ශක්තිමත් කරගෙන ඉවරයි. ඒ කොරෝනා සමයේ ලංකාවේ සහ ලෝකයේ ව්‍යාපාර කොච්චර වැටුණත් මගේ ව්‍යාපාරي අඩියක්වත් එළුනේ නැහැ. ඒ අතරතුර මගේ ව්‍යාපාර තව ටිකක් ශක්තිමත් වීම තමයි උනේ. මොකද අඩිතාලම ශක්තිමත් නැති අය වැටුණාට පස්සේ ඒකේ වරපසතිකන් මගේ ව්‍යාපාරය තමයි හම්බුනේ. ඉතින් ඒක නිසා ඒකයි අපි කියන්නේ අපි අඩිතාලම හරියට දාගෙන ශක්තිමත්ව දාගෙන අපි නොදන්න දෙයක් පස්සේ නොයා දන්න දෙයක් පස්සෙම ගියාම අපි වැටෙන්නේ නැහැ. අන්තික දෙවෙනි දෙක තමයි අපි අධ්‍යාපනය කියන්නේ ව්‍යාපාරයේ තුලින්ම අධ්‍යාපනය ලබන් යන්න ඕනේ. එතකොට අපි දන්නවා මේ වාහනේ මෙතන පල්ලම තියෙනවා මෙතන කන්ද තියෙනවා. ඒව දැනගෙන ගියායින් පස්සේ ව්‍යාපාරي වැටෙන්නේ නැහැ. ඒක තමයි දියුණු වීමට හැරීමේ තියෙන එක ලාභයක්. දියුණු කරපු අය ඔක දන්නේ නැහැ. දියුණු වෙන්න හැරියේ දන්නවා. වැටෙන්න පුළුවන් තැන නැගිටින්න පුළුවන් තැන ඒක. එතන අවදානමක් නැද්ද ඔය දියුණු වෙන්න අරිනවා කියන සහ එහෙම ගැටලුවක් නැහැ කියලාද කියන අවදාන දියුණු කිරීමේදී අවදානමක් තියෙනවා. දියුණු වෙන්න ඇරීමේදී අවදානමක් නැහැ. ඒ කියන්නේ දියුණු බලෙන් දියුණු කරන්න ඕන කෙනෙක් අපි හිතමු ලක්ෂ 100ක ණය මුදලක් ගන්නවා. ඒක ආයෝජනය කරනවා. ණය මුදල දුන්නට පස්සේ අනිවාර්යෙන් පොලිස් සමගයේ ණය ගෙවා දැමිය යුතුයි. අපි දන්න හෙට මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. එතකොට මේ ලක්ෂ 100ම නැති වුණොත් එයා කොහොමද ඒකට මුහුණ දෙන්නේ? මම හිතන්නේ අපේ රටේ බොහෝ ව්‍යාපාරිකයන්ට වෙන ප්‍රශ්නේ තමයි. බොහෝ ව්‍යාපාරිකයන් කරගන්න දේ ඒක තමයි. ඒක තමයි ඕනම ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරය දියුණු කිරීමට උත්සාහ කරන්නේ නැතුව දියුණු වෙන්න ඇරිය නේ ප්‍රශ්න වෙන්නේ නැහැ. මොකද අපි අද රුපියල් 100ක් ආයෝජනය කරලා රුපියල් 150ක් හෙව්වට පස්සේ ඒ 150 මගේ ළඟ තියෙන සල්ලි. ඒ 150 තමයි ආයෝජනය කරන්නේ. ඒ 150ට මම පොලි ගෙවන්නේ නැහැ කාටවත්. ඒක ගෙවන්න බැරි වුණත් නැති වෙන්නේ මට රුපියල් 150 විතරයි. දියුණු කරන්න ඇරියොත් දියුණු කරන්න යන්න අපිට අවදානමක් එක්ක තමයි කරන්න ඕනේ. දැන් ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි අවදානමක් ගන්න නැතුව ලෝකෙ දිනන්න බෑ කියන එක. අවදානමක් ගන්න ඕන. නමුත් අනවශ්‍ය අවදානමක් ගන්න ඕනේ. අවදානමක් නොගෙන යන්න පුළුවන් ගමන. මම නම් ආවේ අවදානමක් නොගෙන තමයි මේ ගමන ආවේ. මට තියෙන අවදානම තමයි යම් කිසි විදිහකින් මගේ ප්‍රමිතිය වෙනස් වෙලා වාහන වලට හානියක් වුණොත් එතන ලොකු අවදානමක් ගන්න වෙනවා. එහෙම වෙන්නේ නැහැ කියන එක ගැන විශ්වාසයක් තියෙනවා. නිතරම තත්ත්ව පරීක්ෂණ
සිද්ධ කරන නිසා. සිද්ධ කරන නිසා. මේ වෙනකොට පාරිභෝගික ජනතාවගේ දැන් ඔබතුමා වටා එකතු වෙලා ඉන්න පාරිභෝගික ජනතාවගේ අදහස් කොහොමද ඔබතුමාගේ නිෂ්පාදන සම්බන්ධයෙන්? හරිම සතුටුදායකයි. කෙටින්ම කියන හරිම සතුටුදායකයි. ඒ කට්ටිය හරි කැමති. ඒ කට්ටිය කියන අපිට තව මේ වගේ නිෂ්පාදනය දැනට වෙළඳපොලේ අර ඩිග්‍රී සරක අඩුව තිබුණා වගේ තව නිෂ්පාදන ගොඩක් තියෙනවා. ඒක ඉතින් අර මට මෙහෙම කියන්න බෑ. මොකද මට කලින් තව කෙනෙක් හදිස්සි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කියනවා. මම මේ මොකද වෙළඳ සන්නාමය ගැන විශ්වාසය තියලා. ඉතින් ඒව අනාගතයේදී මම දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ විදිහට අර මේ හොයමින් යනවනේ මේ ගමන. ඒ කියන්නේ ඔබතුමා මේ අධ්‍යයනයක් සමගින් යන ගමනක් කියලා තමයි මට මේ කතා බහ. අනිවාර්යයෙන්ම අධ්‍යයනයෙන් තොරව ගමනක් යන්න බෑ. මොකද මම නිෂ්පාදනය මම කලින් කිව්වා වගේ දවස් වෙළඳපොළ අධ්‍යයනය වෙළඳපොළ අධ්‍යයනය කරා. මොකද මම නිෂ්පාදනයක ලංකාවට අලුතෙන් මම සපයන දෙයකට අමතරව දෙයක් ආවොත් අනිවාර්යයෙන් මම ඒක හොයලාගෙන ළඟ තියාගන්නවා. ඒකල ඒකේ தත්ත්වය මම පාලනය කරනවා. ඒක හොයනවා බලනවා. ඒක මොන මට්ටමේද තියෙන්නේ කියලා හොයනවා. එතකොට එයා මට වැඩි ඉහළින් ඉන්නවද පහළින් ඉන්නවද? මට වැඩි ඉහළින් ඉන්නව නම් අනිවාර්යයෙන් මගේ දේ මම එතනට ගේනවා. ඉහළට. ඒකට ලෝකයේත් එක්ක සසඳනවද නැත්නම් ලංකාවේ? ලෝකයේත් එක්ක සදම විදේශ රටවලත් ගිහිල්ලා බලුවා. ඇත්තටම මගේ නිෂ්පාදන හරිම ඉහළයි. ඒ හරහා හඳුන්වා දීමක් සිදු කරන්න උත්සාහ කරේ නේද? උත්සාහ කරනවා. මම ඒකට තමයි මම ගිහිල්ලා ඒ නිෂ්පාදනය කරොත් මට ලංකාවේ දිනුවට වැඩිය බොහොම ඉක්මනින් දිනන්න පුළුවන් වෙයි. හොඳයි. මම හිතන්නේ මේ කතා බහ හරිම වැදගත් කෙනෙකුට මම විශ්වාස කරනවා. එතුමා කතා කරපු හැම වචනයකම තව කෙනෙකුට වටිනා කියන බොහෝ දේ ගැබ් වෙලා තිබුණා. මම විශ්වාස කරනවා අවබෝධයෙන් අහගෙන හිටපු කෙනෙකුට නම් තමන්ගේ ව්‍යාපාරය ගොඩනගා ගන්නට මේ අදහස් ටික හරිම ප්‍රයෝජනවත් හරිම වැදගත් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ විදිහට අද දවසේදී අපිට කාල වේලාවක් ලැබිලා තියෙනවා. ලක්කුරු බිස් ෆ්‍රයිඩේ වැඩසටහන නිමාවටපත් කරන්නට එලෙසින් H2L සන්නාමය අපේ රටට හඳුන්වා දුන් මයික්‍රෝ ජපාන් ලංකාකෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජයලත් ඒකනායක මහතායි අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණේ.